Hi friends, ඔන්න අපි අද හැදුවා ඔටෝ ඩ්‍රින්ක්. අර කඩේ ගන්න තියෙන ලස්සන ඔටෝ ඩ්‍රින්ක් අපිට දාන්න විදිහක් නැහැ. අපිට උඩ ඉඳන් වතුර ගන්න විදිහක් නැති හින්දා මං ඉතින් එකක් හැදුවා ඇස්ලෝන් බටවලින් PVC පයිප් වලින් එකක් හැදුවා. අඩි 20ක් දිගට වතුර ගලාගෙන යන්න බෙහෙත් දාන්න ඔක්කොමත් එකක් හැදුවා. හදලා ඉවරුණා විතරයි. මේ හදලා බැලුවා ඔක්කොම හරියට තියෙනවද කියලා ටෙස්ට් කරන්න කලින් යට දිග ලීයක් 2-4 ලීයට තමයි මේ ඔක්කොම සෙට් කරලා තියෙන්නේ. මෙටල් බ්‍රැකට්ස් ඔක්කොම කපලා ෆිට කරලා අවුට්ලට් ලයින් එකක් දාලා තියෙනවා අඟලේ බට වලින්. ඉතින් ඔන්න අපි වතුර ඇරලා බලමු කොහොමද තත්ත්වය කියලා. ඒකට බෙහෙත් ටික ඔක්කොම කලවම් කරලා දැම්මන් පස්සේ දාලා ඔය ලයින් එක ඇරියාම දැනට පොඩි බට එකකින් තමයි හදලා තියෙන්නේ. තියෙන ෆ්ලෝටර් එකකින් වතුර දිගටම ඇවිල්ලා ඒක භාගයට වඩා චුට්ටක් අඩුවෙන් පිරෙනවා. අපි ඉතින් ටෙස්ට් කරලා බැලුවා කොච්චර වෙලාවක් ඇයිද කියලා. අපි දැනට දාලා තියෙන එකේ නම් පැය භාගයක් විතර ගියා ඒක පිරෙන්නේ. ඉතින් එක හේතුවක් ඇවිල්ලා මේක වතුර උස්සගෙන කොටුව ඇතුළට යන්න ඕනේ නෑ. අනිත් එක සුද්ධ කරන්න හරිම ලේසි. බකට් අනම්මනම් තියාගෙන උස්සගෙන යන්න ඕනේ නෑ. ඒ ලයින් එක ඔක්කොම ස්පොන්ජ් එකක් තියාගෙන ක්ලීන් කරගෙන දිගටම ඇවිදගෙන යන්න තියෙන්නේ. ක්ලීන් කරලා ඉවරුණාන් පස්සේ තියෙනවා කෙරවලේම ටැප් එකක් තියෙනවා. ඒක ඇරියන් පස්සේ මේක ඇතුළේ තියෙන ජරාවල් 10 ඔක්කොමත් එක්ක කෙලින්ම කොටුවේ එළියටම වන් ෂොට් ගලාගෙන යන විදිහට තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් ගොඩක් හිතලා ප්ලෑන් කරලා තමයි කොයි විදිහටද හදන්නේ කියලා මේ අන්තිමට හැදුවේ. වැඩේ නම් ඉතින් සාර්ථකම වුණා. ඉතින් හරි සතුටුයි. ඉතින් දිගටම ඒ ටික සුද්ධ කරලා කෙරවලේ තියෙන ටැප් එකක් ඒක ඇරියන් පස්සේ ඒකේ තියෙන ඔක්කොමත් එක්ක ජරාව හැමදේම කොටුවෙන් එළියට ගලාගෙන යනවා. ඒක හරි සරලයි. subscribe කරගෙන යන්න.